සුබ දවසක් ඔයාලට. අද මං අරන් ආවේ විනාඩි 5න් හදාගන්න පුළුවන් ලෙඩ රෝග රැසකට ගුණදායක පෝෂක පදාර්ථ බහුල මල් වර්ගයක්. බලන්නකෝ මේ මල් වර්ගය ඔයාලගේ ගෙදරත් තියෙනවද කියලා. මේ තියෙන්නේ කතුරු මුරුංගා මල්. කතුරු මුරුංගා ගහක් තියෙනවා නම් මේ මල් ඕන තරම් ගන්න පුළුවන්. හැබැයි දැන් නම් පොළවල් වලත් මේ මල් ගන්න තියෙනවා. ඒ වගේම තමයි සමහර සුපර් මාකට්ස් වලත් මේ මල් පැකට් කරලා තියෙනවා. අපිට එතනිනුත් ගන්න පුළුවන්. අපි දැන් මුලින්ම මේ මල් ටික සුද්ධ කරගමු. දැන් මම මේ මල් ටික ඔක්කොම වගේ සුද්ධ කරලා කීපයක් තියාගත්තා. ඔයාලට පෙති ගලවන විදිය පෙන්වන්න ඕනි නිසා මේ වටේට පෙති ටික මේ විදිහට හරිම පහසුවෙන් අපිට ගලව ගන්න පුළුවන්. මේ මැද රේණුව ගන්න එපා. ඒක ටිකක් තිත්තයි. අපි තව එකක් බලමු. ඔයාලට අවශ්‍ය නම් මේ යට තියෙන කොළ පාට කොටස මේකේ ගන්න පුළුවන්. ඒක දියවැඩියා රෝගීන්ට එහෙම ගොඩක් ගුණයි. හැබැයි ඒක ටිකක් විතර තිත්තයි. ඒ නිසා මම නම් ඒක එකතු කරගන්නේ නැහැ. අවශ්‍ය නම් ගන්න පුළුවන්. මැද රේණුව ගන්න එපා. මේ විදිහට කොළ ටික පහසුවෙන්ම ගලව ගන්න පුළුවන්. මේ පෙති ටික ගලව ගත්තට පස්සේ ඔයාලා මේක කීප සැරයක්ම වතුරෙන් හොදලා පිරිසිදු කරගන්න. මොකද මේ මල් අතරේ කුමිසත්තු, පණු බිත්තර වගේ දේවල් තියෙන්න පුළුවන්. ඒ නිසා හොඳින් සෝදලා පිරිසිදු කරගෙන වතුර ටික හොඳට මිරිකලා ගන්න. මේකේ වතුර උනන ගතියක් තියෙනවා. ඒ නිසා හොඳට වතුර ටිකත් මිරික ගන්න. දැන් අපි පෑන් එකට තෙල් ටිකක් එකතු කරගෙන තෙල් ටික රත් වීගෙන එනකොට රාම්ප කරපිංචා ටික දාලා ඒකටම කපාගත්ත අවුමිරිස් කල්පුත් එකතු කරගෙන ඒක විනාඩියක් විතර මේ විදිහට ටෙම්පරාදු කරගන්න. මේ රාම්ප කරපිංචා ටික ටෙම්පරාදු වීගෙන එන අතර මම කපාගත්ත බීලුණු ගෙඩියකුත් මේකටම එකතු කරලා ඒකත් මේ විදිහට කලවම් කරගන්න ගමන් ටෙම්පරාදු කරගන්නවා. බීලුණු ටික ටෙම්පරාදු වෙන අතරම අපි මේකට කහ කුඩු තේ හැඳි කාලක්, මිරිස් කුඩු තේ හැඳි කාලක්, ගම් මිරිස් කුඩු තේ හැඳි කාලක් දාලා රස අනුව ලුණුත් දාලා බීලුණු ටිකත් එක්ක හොඳට කලවම් කරගමු. සැර ටිකක් වැඩිපුර අවශ්‍ය නම් මේකට කෑලි මිරිස් ටිකක් එකතු කරගත්තත් කමක් නැහැ. දැන් මේ ටික හොඳට කලවම් කරගත්තට පස්සේ අපි සුද්ධ කරගත්ත කතුරු මුරුංගා මල් ටිකත් මේකටම එකතු කරගමු. මේකට ටිකක් ලොකු පෑන් එකක් ගන්න. එතකොට අපිට මේක කලවම් කරගන්න ලේසි. මේ මල් ටික මේ වගේ ගොඩක් වගේ තිබුණට හරි ඉක්මනින්ම මැලවිලා පොඩ වෙලා එනවා. මේ විදිහට හොඳට කලවම් කරගන්න. මල් ටික දානවත් එක්කම තලාගත්ත ගොරක කෑලි දෙකක් සහ සාමාන්‍ය ප්‍රමාණයේ කුරුදු පොත්තකුත් එකතු කරගන්න. මල් ටික එකතු කරගත්තට පස්සේ ගින්දර සාමාන්‍ය මට්ටමට වඩා ටිකක් වැඩි කරලා තියාගන්න. මොකද මේක අපි කොච්චර මිරිකලා ගත්තත් මේ මල් වලින් වතුර උනන ගතියක් තියෙනවා. අපිට මේක වෙන වෙන වශයෙන් ලස්සනට බැද ගන්න ගින්දර චුට්ටක් වැඩි කරලා ගන්න. දැන් මේ පේනව නේද විනාඩියක් දෙකක් ගියාම මේ ටික මැලවිලා පොඩ වීගෙන එන හැටි. ඔයාලා දන්නවද මේ කතුරු මුරුංගා මල් වල විටමින් A, C, යකඩ, කැල්සියම්, ප්‍රෝටීන් බහුලව අඩංගු වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් පීනස් රෝගීන්ට, ඇස්පෙනීම දුර්වල රෝගීන්ට, මිග්‍රේන්, හිස රදය වගේ රෝගී තත්ත්ව තියෙන අයට ගොඩාක් ගුණයි. ඒ වගේම තමයි උණ රෝගයෙන් පෙළෙන අයට දෙන සුදුසුම ආහාරයක් තමයි කතුරු මුරුංගා මල් කියන්නේ. දැන් මේ විදිහට හොඳට මේක කලවම් කරගන්න. පොඩි අයට එහෙම මේ කතුරු මුරුංගා මල් මේ විදිහට දෙන්න පුළුවන් නම් එයාලට හොඳ පෝෂණයක් ලැබෙනවා. දැන් අපි මේ මල් ටික මැලවිගෙන එන අතර ගසාගත්ත බිත්තර දෙකකුත් මේකටම එකතු කරලා ඒකත් හොඳට මේ මල් ටිකත් එක්ක කලවම් කරගමු. මල් ප්‍රමාණය අනුව බිත්තර ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි වෙජිටේරියන්ස්ලට බිත්තර නොදා වුණත් මේක මේ විදිහටම හරිම රසට හදාගන්න පුළුවන්. මේ මල් හරිම ඉක්මනින් විනාඩි 3ක් 4ක් වගේ ගිය ගමන් මැලවිලා කුක් වෙලා එනවා. වැඩි වෙලාවක් යන්නේ නැහැ හදාගන්න. දැන් මගේ මල් ටිකත් මැලවිලා ඇවිල්ලා තියෙන්නේ. මම දැන් අන්තිමටම රස බලලා අඩුපාඩු මොන හරි තියෙනවා නම් නැවත එකතු කරගන්නවා. මගේ කතුරු මුරුංගා මල් ටෙම්පරාදුව නම් හරිම රසට තියෙන හින්දා මම මේ වෙලාවේ ලිප් ඔෆ් කරලා සර්ව් කරගන්න යන්නේ.
දන්නේ නැති කෙනෙකුට නම් හිතන්නවත් බෑ මේ කතුරු මුරුංග මල් ටෙම්පරාදුවක් කියලා. ඒ තරමට හරිම රසට මේක තියෙනවා. ඉතින් ඕගොල්ලොනුත් මේ මල් මේ විදිහට හදලා රස බලන්න. සතියකට එක සැරයක් දෙසරයක්වත් දවල් කෑමට මේ වගේ කතුරු මුරුංග මල් ටෙම්පරාදුවක් එකතු කරගන්නවා නම් ඒක අපේ ශරීර සෞඛ්‍යයට ගොඩාක් ගුණයි. එහෙනම් ඔයාලත් මේ විදිහට හදලා රස බලලා මට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මගේ YouTube channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එකත් click කරන්න. මගේ තවත් අලුත් recipes දැනගන්න Star Kitchen LK Facebook page එක follow කරන්න. මම නැවතත් මේ වගේ රසවත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්.